මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදු බිහිසුණු අනතුරකින් අවසන් ගමන්ගේ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යායකගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ මස්සිනා රවින්දු තීක්ෂණ මහතාද එකී අනතුරින් පසු ඇති වූ සංකූලතා නිසා දින කිහිපයකට පසු ඊයේ මියගොස් තිබුණි. අනතුරින් තුවාලද ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය සතීෂා නිලන්ති සම නිවුන් දරුවන් තිදෙනා සහ බිරියගේ මව මේ වන විට තුවාල ලබා කොළඹ ජාතික මහාරෝහලේ ප්‍රතිකාර ලැබමින් පසුවේ. ඉන් බිරිඳගේ තත්ත්වය ඉතා අයහපත් බැවින් ඇය මේ වන විට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ පසුවන බවයි වාර්තා වූයේ. ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ අවසන් කටයුතු ඊයේ සවස මාකොළ නෙල්ලිගහවත්ත සුසාන භූමියේදී සිදු කෙරිණි. ගුණේන්ද්‍ර ගයන්ත ආචාර්යවරයා ඇතුළු පවුලේ පිරිස මෙම බිහිසුණු අනතුරට මුහුණ පා තිබුණේ යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටියදී වෑන් රථයක් කුලියට ලබාගෙන මෙම ගමන ගොස් තිබූ අතර රියදුරු පැයට කිලෝමීටර් 160ක උපරිම වේගයකින් ගමන් කරද්දී රථය පාලනය කරගත නොහැකිව ලොරියක පසුපස වැදී තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ලෙස කටයුතු කළ ගුණේන්ද්‍ර ගයන්ත විද්‍යාර්ථීන් අතර ප්‍රකට නමක් දිනා සිටියේය. ඔහුට අවසන් ගෞරවය දක්වන්නට විශ්වවිද්‍යාලයටද දේහය රැගෙන ගොස් තිබුණි. ආචාර්යවරයාගේ බිරිය කොළඹ ගෞතමී විද්‍යාලයේ 2002 උසස් පෙළ ආදි ශිෂ්‍යා සතීෂා නිලන්ති හා දරුවන් තිදෙනාට ඉක්මන් සුවය පතා එම කණ්ඩායම් මගින් සුවය ප්‍රාර්ථනා කර තිබුණි. මෙම සමනියුන් දරුවන් තිදෙනාගේ වයස අවුරුදු 2යි. උපන්දිනය ලබන අප්‍රේල් 1 වෙනිදාට යෙදී තිබෙන අතර ඒ සඳහා පින්කම් සමග උපන්දින සාදයක්ද ආචාර්යවරයා සූදානම් කර ඒ සඳහා ඥාතීන්ට ආරාධනා කර තිබූ බවද පැවසිනි. නමුත් අකල් වියෝව සමග ඒ සියල්ල සිදු කරන්නට බැරුව ගියේය.